ආයිබුවන් අද අපේ නික්රුමා YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 5 වෙනි පාඩම night dress එක. අද මම මේකට අරන් තියෙන්නේ 36 පළල රෙදි ආර 2යි 3 කාලා. හරි. අපි දැන් මේ රෙදි කොටස කන පිට උඩට හිටින්නත් බලවාඩි දෙක එකට හිටින්නත් දෙකට නමා ගන්නවා. ඒ නවපු රෙදි කොටස නැවතත් මෙන්න මේ ආකාරයෙන් දෙකට නමනවා. මෙන්න මේ නැම්ම තමන්ගේ පැත්තට තියාගන්න ඕන. මේකට අපිට ඕන වෙන්නේ නයිට් ඩ්‍රෙස් එකේ උස, ෂර්ට් උරහිස, ඒ වගේම රැගල් උස සහ කර ගැඹුර. මුලින්ම අපි කර ගැඹුරට තව අඟල් භාගයක් විතර එකතු කරලා මෙන්න මෙහෙම ඉහළින් ඉඳන් පහළට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි එතනින් හරස් රේඛාවක් අඳිනවා. මම කර ගැඹුර 7ක් අරගත්තේ. ඒක නිසා මම 7මාරක් ලකුණු කරලා හරස් රේඛාවක් අඳිනවා. එතනින් පහළට අඟල් 3ක් ලකුණු කරනවා. අඟල් 3ක් ලකුණු කරලා නැවතත් හරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඉන් පස්සේ ෂර්ට් උරහිස දෙකෙන් බෙදපු මිම්ම අපි නැන්මේ ඉඳලා හරහට ලකුණු කරනවා. ෂර්ට් උරහිස 17යි. ඒකට ඒක දෙකට බෙදුනහම 8මාරයි. 8මාරයි 3යි කොටුව සම්පූර්ණ කර ගන්නවා. ඊට පස්සේ අපි ඉහළ රේඛාවේ මැද ලකුණු කරගන්න ඕන. ඒක අපිට මෙන්න මේ විදිහට ටේප් එක දෙකට නවලා පහසුවෙන්ම ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ මැද ඉඳලා දෙපැත්තට අඟල බැගින් ලකුණු කරනවා. මේ අඟලේ 32 කෙලින් ඉහළට අපි රේඛා දෙකක් අඳිනවා. මේ රේඛාවල අපි මෙයාගේ කර ගැඹුර අඟල් 7 ලකුණු කරනවා. දැන් මේ ලක්ෂ දෙක යා කරගන්න. මේක අඳිද්දී අපි මෙතනින් හරහට ලකුණු කරේ ෂර්ට් උරහිස දෙකෙන් බෙදපු මිම්ම. ඒ වගේම මේකේ පහළට ලකුණු කරේ අපේ කර ගැඹුර. ඊට පස්සේ මේ ඉහළට ඇඳගත්තු පටියේ නැම්ම පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් අපි අඟල් භාගයක් පහළට ලකුණු කරන්න ඕන. එහෙම ලකුණු කරලා අපි දැන් මේ ඇතුළු පැත්තේ රේඛාව ඇඳගත්තේ මුදුනයි එහා පැත්තේ භාගයක් පහත් කරපු තිතයි රූල තියලා යා කරන්න ඕන. ඒ රේඛාව එහෙමම අතපැත්තෙන් දික් කරන්න ඕන. එතකොට ඒක තමයි අපේ උරහිස. මේ උරහිස් රේඛාව දිගේ එළියට අඟලක් විතර ලකුණු කරන්න. ඒක තමයි අපේ කර පළල. දැන් මම මේකේ රවුම් කරක් අඳින්නයි හදන්නේ. අපි මේකට මෙන්න මේ ඇතුළු පැත්තේ රේඛාවේ පහළ ඉඳලා ඉහළට අඟල් 1මාරක් විතර ලකුණු කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ කර පළලේ ඉඳලා පහළට රවුම් කරක් ඇඳ ගන්න ඕනේ. අපි මේ කර අඳිනකොට මෙන්න මේ 1මාර තිත්තට ආසන්නයෙන් යන්න ඕන. මෙන්න මේ 1මාර තිත්තට වඩා උඩින් යන්න බෑ. ටිකක් පහළින් ගියාට කමක් නැහැ. මේ විදිහට ලස්සනට රවුම් කරක් ඇඳ ගන්න. දැන් මේ ඇඳගත්ත කරේ ඉඳලා උරහිසෙන් පටන් අරන් අඟල් 3මාර ගානේ පටේට ලකුණු කරන්න. අපි මේ කර දිගේ ටේප් එක තියලා 3මාර ගානේ මෙන්න මේ ආකාරයට වටේටම ලකුණු කරන්න ඕන. මෙන්න මේ නැම්මේ ළඟදී අපි ඇඳගත්ත අඟල් 3 කොටුවට වඩා අඟල් භාගයක් පහළට එනවා. දැන් මේ ලක්ෂ ටික සම්බන්ධ කරමින් මේ ආකාරයට වක්‍ර රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි අපේ නයිට් ඩ්‍රෙස් එකේ යෝක් එක. අපි මෙන්න මේ රේඛා දිගේ දැන් කපා ගන්න ඕන. මේ කපාගත්ත යෝක් කොටස පහළින් තියාගෙන තවත් මේ වගේම යෝක් කොටසක් කපා ගන්න ඕන. ඊට පස්සේ මේ යෝක් කොටස් දෙකම තියාගෙන නැම්මේ ඉහළිනුයි පහළිනුයි කට්ස් දාගන්න ඕන. ඊට පස්සේ යෝක් එක අඳිද්දී අපි මුලින් ඇඳපු රේඛාවයි මෙන්න මේ වක්‍රයයි සම්බන්ධ වෙන තැන අපි කට් එකක් දාගන්න ඕන. අපි යෝක් එක කපාගෙන ඉවරයි. දැන් බලමු අපි යෝක් එකෙන් පහළ කොටස කපන විදිහ. ඒකට අපි කරන්නේ මෙන්න මේ ඉතුරු රෙදි කොටස අරගෙන මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න ඕන. මේ නැම්ම තමන්ගේ පැත්තට හරව ගන්න. ඊට පස්සේ අපි මේ රෙදි කොටසේ ඉහළින් හරහට රේඛාවක් ඇඳගමු. අපි යෝක් එකේ නැම්ම රේඛාව දිගේ පහළට 3මාරක් ලකුණු කරානේ. අන්න ඒ ප්‍රමාණෙම මෙතෙන් සිට පහළට ලකුණු කරනවා.
මෙතන අපි අංශයේ ඉඳලා හරහාට අඟල් 3ක් ලකුණු කරනවා. හැබැයි පපුව 36ට වැඩි නම් අඟල් 3මාරක් 4ක් විතර වගේ අපි ගන්න ඕන. අපි මේ ලක්ෂ දෙක සම්බන්ධ කරලා මෙතනින් පහළට හැඩවෙන විදිහට වක්‍ර රේඛාවක් ඇඳ ගන්නවා. අපි දැන් අත්කට අඳින්නයි හදන්නේ. එතනදී අපි ඇඟල් උසින් කරගැඹුර අඩු කරලා අඟලක් එකතු කරන්න ඕන. 8මාරෙන් 7ක් අඩු වුණාම 1මාරයි. ඒකට අපි තව අඟලක් එකතු කරනවා. එතකොට අඟල් 2මාරයි. ඒ 2මාර අපි ඉරට වාඩිය දිගේ පහළට ලකුණු කරනවා. ඊපස්සේ මෙන්න මෙතනින් ඇතුළට ලකුණු කරපු ලක්ෂයයි පහළට ලකුණු කරපු ලක්ෂයයි වක්‍රව හැඩ කරගෙන අත්කට අඳින්න ඕන. මේ රෙදි කොටසේ උස ගන්න අපි නයිඩ්‍රස් එකේ උසින් කර ගැඹුර අඩු කරලා ඒන උත්තරේට අඟල් දෙකක් එකතු කරලා. මයාගේ ගවුමේ උස 32ක් අපි ගත්තේ. ඒ 32කින් අඩු කරනවා කර ගැඹුර 7. ඒකට එකතු කරනවා අඟල් දෙකක්. එතකොට අපිට එනවා 27ක්. එනේ 27 තමයි අපි මේ ඉහළ හරස් රේඛාවේ ඉඳලා පහළට ලකුණු කරන්නේ. අපි දැන් මේ හැඩයෙන් කපා ගමු. මෙතන අපිට රෙදි කොටස් දෙකක් තියෙනවා. මේ රෙදි කොටස් දෙකේ ඉහළ නැම්මේ මැද කට් එකක් දාගන්න ඕන. ඊට පස්සේ අපි රෙදි මේ ආකාරයෙන් දෙකට නවලා එතන මැදිනුත් කට් එකක් දාගන්නවා. මේ රෙදි කොටස රැලි කරන්නේ පපුව මුදුනට රැලි ටික එන විදිහට. එතකොට අපි රැලි තියාගන්න ඕන මෙන්න මේ අපි දැන් දාපු ඔය කැපුම ළඟට. දැන් අපි මේ නයිඩ්‍රස් එක කපලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේක මහන්නේ කියලා. මුලින්ම අපි මෙන්න මේ යෝග කොටස් දෙක බැගින් තියලා උරහිසින් මූට්ටු කරගමු. මම දැන් එක උරහිසක් මූට්ටු කරලා ඉවරයි. ඒ විදිහටම අනිත් උරහිසත් මූට්ටු කරගමු. අනිත් යෝග කොටස් දෙකත් අරගෙන ඒ වගේම උරහිස මූට්ටු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට යෝග කොටස දිග අරගන්න. අනෙක් යෝග කොටසත් දිග ඇරලා මෙන්න මේ ආකාරයෙන් හොඳ පිටට හේතු වෙන විදියට තියාගන්න. දැන් අපි මේ කර මහ ගන්නයි හදන්නේ. මේක මහද්දී අපි යෝග කොටස් දෙකේම උරහිස් මූට්ටු එකට හිටින විදියට තියාගන්න. මෙතනදී ඔයගොල්ලෝ මහවුන් වාසේ අඟල් කාලක් විතර තියාගත්තාම ඇති. දැන් අපි කර මහලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ යෝග් එකේ අත්කට සීමාව මහගන්න. ඒකත් අපි මහවුන් වාසේ පේන්නේ නැති වෙන්න මහගන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේසෙ උඩින් මේක තියාගන්න. දැන් හොඳ පිට උඩට හිටින විදිහට අත්කට හරිය මෙන්න මේ විදිහට දිගාරින්න. දැන් අනිත් පැත්තේ අත්කට කොටස මෙන්න මේ විදිහට අකුලලා මැද්දෙන් තියාගන්න. අපි මේක මැදි වෙන විදිහට දෙකට නවලා මෙන්න මෙතන කට් එකේ ඉඳලා මෙතන කට් එකට මහගමු. මේක මහනකොට අපි මැදින් තිබ්බ රෙදි කොටස අහුවෙන්නේ නැති වෙන්න මෙන්න මෙතන ඉඳලා මහගමු. ඊට පස්සේ මේක මහලා ඉවර වෙච්ච තැනින් මේ නූල ළඟට ඒ මැහුම් වාසියට කට් එකක් දාගන්න. මේ ආකාරයෙන් අනිත් පැත්තෙත් නූල කැපෙන්නේ නැති වෙන්න මේ මැහුම් වාසිය කපන්න. දැන් අපිට පුළුවන් මැදින් තිබ්බ රෙදි කොටස මෙන්න මේ විදිහට හොඳ පිටට හරව ගන්න. දැන් ඔයගලන්ට පේනවා මේ කරේ මැහුම් වාසියත් අත්කටේ මැහුම් වාසියත් ඇතුළට ගිහිල්ලා තියෙනවා. මේ විදිහටම අපි අනිත් පැත්තේ අත්කටත් මහගමු. දැන් අපි යෝගයකට අල්ලන්න යට රෙදි කොටස හදා ගන්න ඕන. මුලින්ම අපි මෙන්න මේ කිහිලි කට සඳහා කපපු වක්‍රය දෙපාරක් නවල මහගමු. ওই විදිහට පළු දෙකේම කිහිලි කටවල් මහගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ රෙදි කොටස රැලි කර ගන්න ඕන. ඒ සඳහා අපි රැලි නූල් දෙකක් දානවා. අපි මේක රැලි කරන්න පටන් ගන්නෙ මේ කිහිලි කටේ ඉඳලා අඟල් 3ක් විතර අතෑරලා. මෙතනින් පටන් අරන් අඟල් කාලක් විතර මැහුම් වාසි තියාගෙන අපි බුරුල් නූලකින් මහ ගන්න ඕන. මේ මුලින් දාපු බුරුල් නූලට වඩා අඟල් කාලක් විතර පහලින් නැවතත් බුරුල් නූලක් දාගන්න ඕන. මේක රැලි කරද්දී අපි මෙන්න මේ යටින් ආපු නූල් දෙකෙන්ම අල්ලලා
මේ විදියට අදින්න. මෙන්න මේ විදියට තමයි අපි මේක රැලි කරගෙන තියෙන්නේ. අපි දැන් මේ පහළ රෙදි කොටස යෝක් එකට මූට්ටු කරගන්න ඕන. අපිට දැන් මේක ලස්සන කරන්න මෙන්න මේ මූට්ටුවට මේ වගේ රේන්දයක් හරි නැත්නම් ෆ්‍රිල් එකක් හරි අල්ලගන්න පුළුවන්. අපි දැන් මේ අංශෙ මහ ගන්න ඕන. මෙන්න මේ කිහිලි කට දෙක එකට තියලා අංශෙ දිගේ පහළට මහන්න. මීළඟට අපි වාටිය මහ ගන්න ඕන. වාටිය මහද්දී අපි වාටි රඟල් භාගයක්නේ තිබ්බේ. මෙන්න මේ විදිහට හීනියට දෙපාරක් නවල වාටිය මහන්න. මෙතන අපි මහගත නයිට් ගවුම. එතකොට මේ විදිහට අපි ඔයගලන්ට තව මෝස්තර 4ක් කියලා දුන්නානේ. අන්න ඒ 4ෙන් ඔයගොල්ලෝ කැමති එකක් මේ විදිහට මහ ගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම් සුබ දවසක්.